ලියන්නේ කතාව අහන්න උඹලට අහලා හැදියම් එන්න කතාව පොඩි කාලේ ඉඳලම උනේ මට අනේ කවෙනුවෙන් ගන්න සමාව පහත්ෙනින් යයි වතුර කිව්වට දැකලා නෑනේ මෙන්න කතාව මනසින් නුසස් කියලා කිව්වට මනුසතට වැඩියෙන් හොදි තිරිසන් සතාව මගේ අය මම කිය කිසිවක් මේ ලොව නැතුවා පණ ඇරෙන්න කිව්වට ආදරේ තමන්ට තමන් ආදරයයි සිතුවා කරන හොද වැඩ දැක්කේ නෑ බං ගිහින් වැරදිම පැවසුවා උගක් ලස්සන මල් පිපෙන්න කලින් මදුටුවද ගලව දැමුවා මව පියගෙන් වෙන් වුණ දුක දන්නේ කවුරුද මේ මාහට වඩා කිව්වේ දකින්න හැම එකම මුවව ජාතක කාලකනිකා ඇසුරක් වැරදුණු සසරම වරදිනවා දන්නවද එහෙම කතා තියෙනවා බලන්න ගිහින් සත්‍යකුඹක වැනි ජාතක කතා එහෙම වැරදුණ ආත්මක බං කරු මේ ගෙවනවා මෙව දුක්පර කතා හැමෝටම බං මෙහෙම දෙයක් නම් වෙන්නේ පාපිය මිසුබාපතා මුන්ඩු නාන්ඩු මම ගන්නින්නේ නෑ හැංඩු උබලා කොහොම කිව්වත් මච හැමෝම කෑවෙම සහල් නාඩු මව්පිය සෙනහස නැතිවන එක පුදුම නෑනේ වෙන එක මුරණ්ඩු මගේ කතාවට දන්නවා උබලා කොහොම පට්ටම කෝඩු අසාරේ සරමතිනෝ සාරේ චාසාරේ දස්සිනෝ සරුදේ සරුවටනේ සරුදේ සරුවේ දෙසුවා බුදු පියනෝ එහෙම දෙසුවත් එකෙක් නේ බං කරන්නේ හිමිගේ මග නොයෝ කරන්නේම බලු වැඩ එහෙම පුළුවන් එකම සත දන්නවද මනුසතානෝ අම්මා කිව්වා මට මතකයි පරිසමයයි සුදන්නන් අඩු ඉන්නෙම දුදන අවුරුදු 80ක් ඉන්නා මිහිකත ඉන්නෙම සදාක ජීවට බුදු හිමි දෙසුවෙම ලෝකෝත්තර පමණක් නෙවෙයි දෙසුවා ලෞකික පිය මරපු බං අජ සත්තක් දුන සාසනේ අග්‍රස දෑවත් ශ්‍රාවක එම උනෙත් බං ඇසුර හින්දා හොදට හිතලා බලපන්න එක මට සදාකාලික වැරදි කරුවෝ ලෝකයේ කිසිදා නොම වෙති බුදුනට පිටුපෑ දේවදත්තත් දිනක පස්සේ බුදුවරෙක් වෙති ඉති මිනිසුනේ තාම තියෙනවා හැදෙන්නට උබලට අම්බාන එක පැති කියන්නේ මේ විදියට මම උබලට කියලා මට නම් පටහති රකින්න බැරි නම් ගන්න එපා ගන්න බම් පංචශීලය උඹලට වඩා හොදට රකින්නවා දැක්කද පිළුහුඩුවා ඕ විට අද්දර පෙනෙනද මිනිසුන් රැවටිලා උමිනේ තාවකාලික නීරස කාමය මං අහන දේවල් සුවත් උඹට දෙන්න නෑ බං උත්තර එහා ගෙදර උන්ක කෙරුවොත් කරන්න හදන්නේ හිට වැඩියෙන් දෙයක් තේරුමක් නැති දේම කරල පස්සේ පසුතැවිය හොමකම් මාර දුක වැඩිය ඕන නෑ කරන්න දේවල් බුදු හිමි දෙසුවා වඩන්න ගුණදම් තව එකෙන්ට කරදර දේවල් එපා කරන්න අන්න මිනිසුනේ පින්කම් එතකොට පුළුවන් ඔබලා හොයන පෙනෙයිනි බලමරරම්